බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙන වැඩසටහන් අතර උදැසන සජීවී විකාශය ඔබට වඩාත් ලෙන්ගතුව ධර්ම කරුණු පහදා දෙනවා. අප ධම්මපදයේ එන එම ගාථා රත්නයන් සාකච්ඡා කරමින් එයින් අපට ලබා ගන්නට පුළුවන් ආදර්ශයන් පිළිබඳවයි කතා කරමින් සිටින්නේ. ඉතින් අපි කතා කරන මේ ධම්මපදයේ ඇතම් කරුණු ඔබේ ජීවිතයට කුමන ආකාරයෙන් ලං කර ගන්නට ඔබ උත්සාහ කරනවද කියන වග ඔබම ඔබේ හිතින් හිතා බැලිය යුතුයි. යම් පුද්ගලෙක් තමන්ගේ ජීවිකාව ගෙනියන්නේ කුමන ආකාරයෙන්ද කියලා කල්පනා කරනවා නම් අපි උදාහරණයක් වශයෙන් ගමු. වඩුවා ලී කොටයක් සමග පොරබදිමින් තමන්ගේ ජීවන කාර්යය කරගෙන යනවා සේම මේසන් කරුවා ගල්වැලි සමග පොරබදිමින් තමන්ගේ ජීවන කාර්යය කරගෙන යනවා. ඒ වගේම තමයි ගොවියා මහ පොළව සමග පොරබදිමින් තමන්ගේ ජීවන චර්යාව ගෙන යනවා සේම ගුරුවරයා කියන මනුෂ්‍යයා පංචස්කන්ධයේ උත්තමාංගය වන මනස මෙහෙවමින් තමන්ගේ දුවා දරුවන්ට ශිල්පය දෙමින් තමන්ගේ ජීවන කාර්යය කරගෙන යනවා. මේ නොයෙකුත් ජීවන කාර්යයන් තුල තිබෙනා වූ නොයෙකුත් ක්‍රමෝපායන් එකිනෙකට වෙනස්. ඉතින් ඇතමුන් තමන්ගේ ජීවන කාර්යය කරගෙන යනකොට වචනයෙන් පවා පව් සිදුවෙන වේලාවන් බොහොමයක් තිබෙනවා. ඉතින් වඩුවා තමන්ගේ ජීවන කාර්යය කරගෙන යන අතර තමන්ගේ දැවේ සිටින දැවගතව සිටින ඒ සත්වාදීන් හිංසනයට ලක්ව මිය යනවා. ඒ වගේම තමයි ගුරුවරයන් තුලින් ළමයින්ගේ හිත් පෑරීම් වැනි දේවල් සිදුවීම් තුලින් තමන්ගේ ජීවන කාර්යය ගෙන යන්නට සිදු වෙනවා ඇතම් අවස්ථාවල. ඉතින් මේ කුමන ආකාරයේ රැකියාවන් කරත් වෘත්තීන් කරත් තමන්ගේ ජීවිතයට ආගම ලං කරගත්තොත් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නට පුළුවන් කියන කාරණේ අපි ඔබට මතක් කරගන්නේ අද ධම්මපදයේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. අද අපිට නියමිතව තිබෙන්නේ 69 වන ගාථා රත්නය. ඊයේ 68 වන ගාථා රත්නය අපි සජ්ජායනා කරමින් ඒ පිළිබඳව සාකච්ඡා කරේ. ඉතින් අද 69 වෙනි ගාථා රත්නය අපිට කතා කරන්න තිබුණා. ඉතින් මේ පිළිබඳව කතා කරන්නට මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ වගේම මෙහි නිදාන් කතාව ආදර්ශය පිළිබඳව හුවා දක්වමින් අපිට ආදර්ශ සපයන්නට මෙහි වැඩමව වදාළ රත්ගම සන්තවිරි ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හැමදෙරනේ. ඉතින් ධම්මපදයේ වූ කාලී බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන්නේ අපට වඩාත් සමීප වූ කරුණු අපේ ජීවිතයේ දිනදා අපිට දක්නට ලැබෙන කරුණු කතා කරන්නට පුළුවන් වීම නිසා වෙනමයි. ඉතින් අවසරයි අපේ හැමදෙරනේ අදට නියමිත 69 වන ගාථා රත්නය ඔබ වහන්සේගේ හදින් සජ්ජායනා කොට එහි සරල අර්ථය අපි තේරුම් කරගනිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මදුවා මඤ්ඤති භාලෝ යාව පාපං නපච්ඡති යදාච පච්ඡති පාපං අත භාලෝ දුක්ඛං නිගච්ඡති තී. අපේ හැමදෙරගේ ඒ ගාථා රත්නේ සරල අර්ථය අපිට පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, මේ ඇත්ත දැන් මේ සූදානම් වෙලා ඉන්නේ මේ ධම්මපදයෙන් දහම් කරුණු ටිකක් අහලා තමන්ගේ ජීවිතය සකස් කරගන්නට. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සියලු දෙනාම හොඳින් මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම මේ දහම් කරුණු තමන්ගේ හිතේ ධාරණය කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම මේ දහම් කරුණු වලින් අපේ තමන්ගේ ජීවිතය සකස් කරගන්නට, තමන්ගේ ගෘහ ජීවිතය, තමන්ගේ මෙලොව පරලොව සුගතිය සකස් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට මේ ධම්මපදයේ තුලින් අපි ප්‍රයෝජනයක් ගත වෙනවා. පින්නතුනි, මේ ගාථා රත්නයෙන් කෙටි අදහස මෙහිමයි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්ඡති. බාලයා යම් කිසි පාප කර්මයක් කරලා ඒක විපාක දෙන තෙක් ඒක මහා මිහිරක්, මීපැණි වගේ මිහිරි දෙයක් කියලා හිතනවා. නමුත් යම් කිසි දවසක ඒ පාප කර්මයේ විපාක දෙනවද, අන්න එදා දවසට ඒ බාලයා මහා දුකකට, එහෙම නැත්නම් පසුතැවිල්ලකට, අර ශෝකයෙන් පිරුණු මුහුණින් යුක්තව කටයුතු කරන්නට, එහෙම නැත්නම් මෙලොව පරලොව දුගතියේදී දුක් විඳින්නට සිද්ධ වෙනවා කියන එකයි මේ ගාථාවේ කෙටි තේරුම. අවසරයි අපේ හැමදෙරනේ. ඉතින් අපි ගාථාව සජ්ජායනා කොට හි සරල අර්ථය
තේරුම් බේරුම් කරගත්තා. අපි හඳුනන්නේ මේක තවත් අපිට විස්තර කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මේ ධම්මපදය කියන ග්‍රන්ථය තුලින් අපිට ගන්න තියෙන මේ තේරුම තවත් පුළුල් කරන්නට පුළුවන් වහන්සේගේ වදන් වලින් අපි හඳුනනවා. දැන් මෙතනදී මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. දැන් මේ කා ගැනද කියන්නේ බාලයා ගැන. ඉතින් අපි බලන්නට ඕනේ මේ කා ගැනද කියන්නේ බාලයා ගැන. දැන් බාලයා කිව්වහම කල්යාණ මෙතන අදහස් කරන්නේ නැහැ වයසින් බාල කියන. දැන් අපි බාල කියනෝනේ වයසින් බාලයිට. මේ බාලයා කියන්නේ මේ ඒ කෙනාට නෙමෙයි. දැන් පාවට ඒ කියන්නේ පාවට බය නැති කෙනා. ඒ කියන්නේ පව් කරන්න ලැජ්ජාව බය නැති කෙනාටයි මේ බාලය කියලා කියන්නේ. දැන් මේ ලැජ්ජාව බය කියලා කියන්නේ පුදුම දෙයක් කල්යාණ. මේ ලැජ්ජාවයි බයටයි කියනෝනේ ලෝකපාලක ධර්ම කියලා. දැන් මේ ලෝකේ අපි හිතන් ඉන්නවා මේ කවුරුත් පාලනය කරනවා කියලා. එහෙම නෙවෙයි. මේ ලෝකේ යම් තාක් දුරට පාලනය වෙනවා නම් මේ පාලනය වෙන්නේ ලැජ්ජාවයි බයයි තුලින්. මේකට දේව ධර්ම කියලාත් කියනවා. ඉතින් මේ හිරියොතප් කියලා කියන්නේ toy ටිකටම තමයි. අන්න මේ ලැජ්ජාවයි බයයි නැතිව පවට ලැජ්ජාවයි බයයි නැතුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවාද ඒ කෙනාට කියනවා බාලයා කියලා. ඒ වගේම තමයි මේ බාලයා මෙලොව ගැන හිතන්නේ. ඒ වගේම පරලොවක් ගැන හිතන්නේත් නැහැ. ඒ වගේම මේ බාලයා කොහොමද කටයුතු කරන්නේ? රාගයෙන් මත් වෙලා. දැන් යම් කිසි දෙයක් ගත්තම මත් වෙනවනේ. මත් වුණාම සිහිය නැති තත්වයටපත් වෙනවා. බාලයා දැන් රාගය ඇති වුණාම, ද්වේෂය ඇති වුණාම, මෝහය ඇති වුණාම මත් වීමටපත් වෙනවා. මත් වුණ කෙනාගේ සිහියේ ස්වභාවයක් නැහෙනි. යථා සිහියේ ස්වභාවයක් නැහැ. යථා ස්වභාවයටපත් වෙන්නේ නැහැ. එයා කොහොමද මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වෙලා අකුසල කර්ම කරනවා. ඒ කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වුණාම අරමුණේ මුලා වෙනවා. දැන් අරමුණේ මුලා වෙනවා කියලා කියන්නේ දැන් අපට අරමුණ ආවට පස්සේ ඒ අරමුණ කෙරෙහි අපි ඇලෙනව ගැටෙනවා. දැන් අපි හිතමු දේශසහගත අරමුණක් ආවොත් බාලය කරන්නේ මොකද? ඒකේ ගැටෙනවා. ඊට පස්සේ ඇලෙන මේ ඊට පස්සේ රාග අරමුණක් ආවොත් බාලය මොකද කරන්නේ? ඒ අරමුණේ ගැටෙනවා. ඒ ප්‍රඥාවන්තව කටයුතු කරන්නේ ඔය ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරනවා. ඔන්න ওই වගේ මේ පවට බය ලැජ්ජාව නැති රාගයෙන් දේශයෙන් මොහෙන් මත් වෙලා අකුසල කර්ම කරන කෙනාට තමයි මේ බාලය හැටියට මෙතන සඳහන් කරන්නේ. ඊට පස්සේ කියනවා මේ යාව පාපං නපච්චති. යම් තාක්කල් ඒ පාප කර්මය විපාක නොදෙන තාක්කල්. දැන් මෙතන අපි තේරුම් ගන්නට ඕනේ පාපං කියන වචනේ. දැන් මේ පාපං වචනේ ගත්තට පස්සේ දැන් අපායට පමුණුවන අර්ථයෙන් පාපය කියලා කියනවා. දැන් අපායට පමුණුවන අර්ථයෙන් පාපය කියලා කියනවා. ඒ වගේම තමයි ඒ සැපය සතුට නැති කරන අර්ථෙනොත් මේකට පාපය කියලා කියනවා. දැන් ඊට පස්සේ දැන් පාපයට දැන් පාප කර්ම වලට මුල්වන හේතු තියෙනවනේ. දැන් පාපයක් කරන්න ලෝභය මුල් වෙනවා. ඒ කියන්නේ මූලික වෙනවා. ඒ වගේම දේශය මූලික වෙනවා. ඒ වගේම මෝහයත් මූලික වෙනවා. අන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යුක්තව. ඒ වගේම ඊර්ෂ්‍යාවෙනුත් පාප කර්ම කරනවා එක අය. ඊට පස්සේ දැන් පරිගැනීමේ අදහසිනුත් විවිධ පාප කර්ම වලට එනවා. ඒ වගේම රවටන අදහසින් පාප කර්ම කරගන්නවා. ඒ වගේම තමයි කුහකකම නිසා. මිනිස්සු කුහකකම නිසාත් අර තමන්ගේ තියෙන කුහකකම නිසාත් නොයෙකුත් පාප කර්ම කරනවා. ඒ වගේම වෛරයෙන් මත් වෙලා පාප කර්ම වලට පත් වෙනවා. ඒ වගේම තමයි මසුරුකම නිසාත් නොයෙකුත් පාප කර්ම කරනවා. ඒ වගේම තමයි තමන්ගේ වංචාව නිසා, ඒ කපටිකම නිසා මෙන්න මේ දස අකුසල්. ඒ වගේම පංච දුස්චරිතයේ යෙදෙනවා. ඒ සිතින්, කයින්, වචනයෙන් කරන ත්‍රිවිධ දුස්චරිතයේ යෙදෙනවා. අන්න ඒවට තමයි පාප කර්ම කියලා කියන්නේ. පරදේමාපියොන්ට සලකන්නේ. ඒ වගේම අපේ සමාජයේ කටයුතු කරනකොට තමන් ගැනම හිතනවා, ආත්මාර්ථකාමීව හිතනවා. හිතලා අර තමන්ගේ පැත්ත ගැනම හිතලා ධර්මයක් ගැන හිතන්නේ නැතුව නොයෙකුත් පාප කර්ම කරනවා. තමන්ටයි අනුන්ටයි අයහපත වෙන විදිහට. ඒකයි මේ පාප කියලා කියන්නේ. ඊට පස්සේ සඳහන් වෙනවනේ යදාච පච්චචී පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. දැන් මෙතන පෙරදී සඳහන් වෙනවා මදුවා මඤ්ඤති බාලෝ කියලා. දැන් මේ බාලය කටයුතු දැන් බාලය ගැන කිව්වා. ඊට පස්සේ මේ පාප කර්ම දැන් බාලයාගේ ක්‍රියාදාමයත් විස්තර කරා. ඊට පස්සේ කියනවා දැන් මේ බාලයා මේ පාප කර්ම කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධ. මදුවා මඤ්ඤති බාලෝ. මදු කියලා කියන්නේ මී පැණි වලට, එහෙම නැත්නම් මිදීෂ වලට මදු කියලා කියනවනේ. මේ බාලයා පාප කර්ම කරනකොට එයා හිතන් ඉන්නවා මේක මහා මී පැණි වගේ රසවත් දෙයක් විදියට. දැන් රසවත් දෙයක් විදියට හිතන් තමයි කියන්නේ. මඤ්ඤති කියලා කියන්නේ මේ මඤ්ඤති කියන වචනේ තේරුම හිතනවා. එහෙම නැත්නම් උපකල්පනය කරනවා. දැන් මෙයා හිතන් ඉන්නවා දැන් පාප කර්මයක් කරාම මේක හරි රසවත් දෙයක්. දැන් යම් කිසි පව්කමක් කරන එන පුද්ගලයා කියනවනේ ඒක හරි රස කර කියනවනේ මහා ලොකු දෙයක් හැටියට. ඒකයි මේ මදුවා මඤ්ඤති බාලෝ කියලා කියන්නේ. ඊට පස්සේ දැන් සඳහන් වෙනෝනේ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති කියලා වචනයක් තියෙනවා මෙතන.
පච්චති කියලා කියන්නේ මේ පැසෙන අර්ථයෙන්. පච්චති කියන්නේ ඒකේ දැන් අර පාප කර්මයක් කරාම විපාක දෙන්නට පෙර අවස්ථාවයි මේ කියන්නේ නපච්චති කියලා කියන්නේ. පච්චති කියලා කියන්නේ ඒක විපාක දෙන අවස්ථාව. දැන් ඕනම පාප කර්මයක ප්‍රතිඵලයක් තියෙනවනේ. අකුසල පාප කර්මයක අකුසල විපාකයක් තියෙනවා. මේ පච්චති කියන්නේ විපාක දෙන. දැන් අර පැසෙන අර්ථයෙන් වගේ. දැන් අපි හිතමුකෝ මේ රා ටිකක් ගන්නකෝ. දැන් අර රා ටිකක්, කිතුල් රා ටිකක්, පොල් රා ටිකක් ගහින් බාලා ගත්ත ගමන් ඒකේ මේ මත් වෙන ස්වභාවයක්, ගඳ ස්වභාවයක් නේ. ඒක බොහොම මිහිරි විදියට අතීතේ පැරෙන්න පාවිච්චි කරා. ඒක නිකන් සාමාන්‍ය ඖෂධයක් හැටියට, මේ මිහිරි පානයක් හැටියට. නමුත් මේ රා ටික දවස් පල් වෙනකොට, ඒක මේ පැසෙනකොට ඒකේ එනවනේ දුගඳක්. ඒ වගේම ඒක පානය කරොත් මොකද වෙන්නේ? මුලාවටපත් වෙන තමන්ගේ සිහි කල්පනාව නැති වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම තමයි ඕක විනාකිරි තත්ත්වයටපත් වුණොත්, දැන් විනාකිරි කියන දේ සාමාන්‍යයෙන් ගන්නෙත් නෑනේ ආහාරයට, ගොඩක් අඩුවෙන් ගන්නේ. මොකද බඩේ තුවාල පව තමන්ගේ කය විනාශ කරන තත්ත්වයට පවයි විනාකිරි දවන, පුච්චන, පුලුස්සන ගතිය තියෙනවා. ඒ නිසා තමයි දැන් අර පච්චති කියලා කියන මේ පාප කර්මයේ පැසෙන තෙක් නපච්චති. පැසෙන තෙක් බාලයේ හිතාගෙන ඉන්නවා ඒක මහා මිහිරි දෙයක් හැටියට. යදාච පච්චති පාපං. අන්න යම් කිසි දවසක, යදාච කියන්නේ යම් කිසි දවසක ඒ පාප කර්මය විපාක දෙනවද? ඒ පාප කර්මයේ විපාක දෙනවා. අතබාලෝ දුක්ඛං නිකච්ඡති. අන්න එදාට මේ බාලය, අඥානය, එහෙම නැත්නම් මෝඩ මිනිසයා මහ දුකකටපත් වෙනවා කියන එකයි ඒකේ විස්තරය. එතකොට මෙතන දුක්ඛං කියන වචනේ තියෙනවා. එතකොට දුක්ඛ කියලා කියන්නේ දැන් මේ කොහොමද මේ දුකටපත් වෙන්නේ? මෙයා මහා කඳුළු පිරුණු මුහුණින් යුක්තව. ඒ වගේම පසුතැවිල්ලෙන් කායිකව පීඩා විඳිනවා, මානසිකව පීඩා විඳිනවා. ඊට පස්සේ දැන් මෙලොවදිත් ඒක පීඩා විඳිනවා. ඊට පස්සේ දැන් ඕක විපාක වශයෙන් අපාය ආදී තැන් වලටපත් වුණාම අපායට වැටිලත් විපාක විඳිනවා. මෙලොවදී ලෙඩ රෝගේ හැදිලා උම්මත්තක වෙලා, ඒ වාගේම ජීවිතේ පසුතැවිලිටපත් වෙලා බොහොම ආකාරයෙන් විපාක විඳිනවා. දැන් ඔය ආදී වශයෙන් ශෝකයට, බයටපත් වෙනවා. දැන් බය ගත්තට පස්සේ දැන් මේකේ මේ දුක කියන එකේදී දැන් දුකටපත් වෙනවනේ, බයටපත් වෙලා. දැන් බය කියනකොට ඒ පව් කරන තැන නැත්තම් මෙලොවදීම දැන් අත්තානුබය කියලා එකක් තියෙනවා. අත්තානුවාද බය. දැන් අත්තානුවාද බය කියන්නේ එයා කරපු පාප කර්මය දැන් එයාගේ හිත දන්නවනේ. දැන් කියනවනේ හෘද සාක්ෂියට එකඟව තමයි කරන්න සිද්ධ වෙන්නේ, එකඟ නැතිව කරන්න බෑ කියලා. එයා දන්නවා දැන් මේ තමන් කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ තමන්ට හිතන වාරයක් පාසා තමන්ගේ ලේ ධාතුව අපරිසිදු වෙනවා. එතකොට තමන්ට බය, තැති ගැනීම, ශෝකය හට ගන්නවා. අන්න මෙලොවදීම තමන් අර තමන්ම වින්දනය කරනවා කියනවනේ. දැන් එයා ඒ පාප කර්මය කරලා ඔය තමන්ම දුකටපත් වෙලා ඉන්නේ කියලා මිනිස්සු කියනව නේද? අන්න අත්තානුවාද බය. ඊට පස්සේ පරානුවාද බය. දැන් මේ පාප කර්මය කරපු කෙනා දුකටපත් වෙන හැටි කියන්නේ. දැන් පරානුවාද බය කියන්නේ දැන් අපේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, අසල්වාසීන් දැන් අපි යම්කිසි පාප වැඩක් කරාට පස්සේ, කාමීච්ඡාචාරයක්, මුසාවාදයක් කරාට පස්සේ ඒ අය මේව පිළිකුල් කරනවානේ. ලෝකයා පිළිකුල් කරනවා. දැන් කොහොමද පරානුවාද බය කියන්නේ? ඒගොල්ලෝගේ අවඥාවට ලක් වෙනවා, නින්දාවට ලක් වෙනවා, අපහාස. මෙයා දැන් ඒකත් දන්නවා. අනේ ඒ තුලිනුත් මෙයා දන්නවා මේ අනුන්ගේ දෝෂාරෝපණය මට එනවා කියන අදහසිනුත් එයා පරානුවාද බයටත් පත් වෙන. ඊට පස්සේ දණ්ඩ බය. දැන් සාමාන්‍යයෙන් ලෝකේ ස්වභාවයක් තියෙන ඕනම රටක, රාජ්‍යක, පුරාණෙත් එහෙමයි මේ දණ්ඩනය කියලා එකක් තියෙන ඕනම තැන. දැන් දණ්ඩ බය කියලා කියන්නේ මෙයා දන්නවා මේවා මේ ලෝක සම්මත දේවල් නෙවෙයි. ලෝකයා පිළිකුල් කරන දේවල්. ඒ වගේම රජය පිළිකුල් කරන දේවල්, රජුරු ප්‍රතික්ෂේප කරන දේවල්. මේවා කරොත් මට මරණීය දණ්ඩනය ලැබෙනවා. ඒ වගේම මගේ නොයෙකුත් ආකාරයෙන් දුකට, ශෝකයට, නොයෙකුත් ආකාරයෙන් දණ්ඩනයටපත් වෙනවා, හිරගෙවල් වල ඉන්න සිද්ධ වෙනවා කියලා මෙයාට ඒකත් කල්පනා වෙනවා. අන්නේ ඒ අතිනුත් දණ්ඩ බය ඇති වෙලත් මෙයා ශෝකයට, බයටපත් වෙනවා. ඒ වගේම තමයි දැන් දණ්ඩ බයටපත් වෙනවා. දැන් අවසාන වශයෙන් අපාය බය. දැන් අපාය බය කියලා කියන්නේ දැන් ඔය මොන වගේන් කනින් යටින් රිංගලා යන්නේ හැදුවත් තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් මේක කරලා ගිහිල්ලා අපාගාමී වෙනවා. සතර අපායට වැටෙනවා. අවීචි මහ නරක ආදීට වැටෙනවා. අවීචි මහ නරක ආදීට පස්සේ තිරිසන් ආත්ම වල නොයෙකුත් ආකාරයෙන් දුක් විඳින්න වෙනවා කියලා මෙයා දන්නවා. දැන් මෙතනදී පුංචි උදාහරණයක් තියෙනවා මේ කල්යාණ. දැන් මේ පව් කරන තැනත්තනේ. දැන් මේ ලෝවැඩි සංගරාවේ වීදාගම ස්වාමීන් වහන්සේ ලස්සන උදාහරණයක් කියලා. දැන් කකුලුව හිතාගෙන ඉන්නවා දැන් ගොඩ බිමේ දැන් සාමාන්‍යයෙන් ඉඳලා වතුර නැතුව ඉඳලා මේ කකුලුව දානවා මේක දිය හැලියකට. දිය හැලියකට දැම්මට පස්සේ මේ කකුලුව හිතන් ඉන්නවා ගොඩ හිටියට වඩා මේ මට බොහොම හොඳයි මේ දිය ටික. හොඳට මෙයා ක්‍රීඩා කරනවා. බොහොම කැමැති පරිදි හැසිරෙනවා. දැන් මෙයා මේ කකුලුව හිතාගෙන ඉන්නේ මහ ලොකු දෙයක් කියලා. දැන් මේ හිමීට අර හැලියට දාලා ලිප ගිනි මොලවන තෙක් කකුලුව දිය සැලියේ
දැන් කකුල මේක ලිප්ප ගිනි මොලවනකම් විතරයි මේ සැපේ මෙයාට තියෙන්නේ. දැන් අර